අයිබෝවන් ළමයි හැමෝටම පුතේ අද අපි සාකච්ඡා කරලා බලනවා ඔයගොල්ලෝගේ 10 වසර 7 වෙනි පාඩම. ඒ කියන්නේ දෙවන නාගරීකරණය පාඩමටයි ඊට අමතරව 10 වසර 8 වෙනි පාඩම. ඒ කියන්නේ මහනුවර රාජධානිය ගැන. එහෙම නැත්නම් උඩරට රාජධානිය ගැනයි අන්නේ පාඩම් දෙකේ සාමාන්‍යයෙන් විභාගයට අහන ඒ වගේම අහලා තියෙන MCQ ප්‍රශ්න ටිකක් අද අපි සාකච්ඡා කරලා බලනවා. ප්‍රශ්න 75ක් විතර තියෙනවා. පාඩම් දෙකට අදාළව අද අපි ඒ ටික සාකච්ඡා කරලා බලමු ළමයි එහෙනම්. හරි. පුතේ මේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ මොකක්ද? පළවන නාගරීකරණයේ පිළිඹු වන නගරනේ අහන්නේ. පුතේ පළවන නාගරීකරණයට අයත් වන ප්‍රධාන නගර තුනක් තියෙනවනේ. එකක් තමයි අනුරාධපුරය, මාගම සහ පොළොන්නරුව. එතකොට මෙතෙන්ට අනුව පළවන නාගරීකරණයේ පිළිඹු වෙන නගරය වෙන්නේ අනුරාධපුර නගරය. එතකොට උත්තරේ වෙන්නේ අනුරාධපුරය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපෑ ආසන්නම හේතුව අහනවා. පුතේ අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපාපු ආසන්නම හේතුව වෙන්නේ රාජරාජ හා රාජේන්ද්‍ර චෝල ආක්‍රමණය. පුතේ එතකොට අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපාපු ආසන්නම හේතුව වෙන්නේ අන්න ඒක. උත්තරේ 2. තුන්වෙනි ප්‍රශ්නේ. අනුරාධපුර රාජධානිය අවසාන පාලකයා. පුතේ අනුරාධපුර රාජධානිය අවසාන පාලකයා වෙන්නේ මෙන්න මේ පස්වන මිහිඳු කියන කෙනා. හරිද? ඔයගොල්ලෝ මතක ඇති අනුරාධපුර රාජධානිය අවසාන පාලකයා විදිහට ඉන්නේ පස්වන මිහිඳු. එතකොට එයාගේ කාලේ තමයි රාජරාජ හා රාජේන්ද්‍ර චෝල ලංකාව ආක්‍රමණය කරන්නේ. ඔය රාජරාජයි රාජේන්ද්‍ර චෝලයි කියන්නේ තාත්තයි පුතයි. දෙන්න ඇවිල්ලා මොකද කරන්නේ? පස්වන මිහිඳු අල්ලගෙන යනවා. එතනින් අනුරාධපුර රාජධානිය අවසන් වෙනවා. පස්සේ තමයි බිහි වෙන්නේ පොළොන්නරු රාජධානිය. ළමයි හතරවෙනි ප්‍රශ්نين අහනවා පොළොන්නරුව පළමුවරට අගනගරය කරගත්තේ කවර රජතුමාද කියලා. පුතේ පොළොන්නරුවේ පළවන පාලකයා වෙන්නේ මෙන්න මේ මහා විජයබාහු රජතුමා. අපි දන්නවා අර පළවන රාජරාජයි රාජේන්ද්‍ර චෝලයි අනුරාධපුරයේ හිටපු පස්වන මිහිඳු අල්ලන් ගියාට පස්සේ රාජරාජයි රාජේන්ද්‍ර චෝලයි මොකද කරන්නේ ලංකාවේ අගනුවර වශයෙන් තෝරාපත් කරගන්නවා කොහෙද පොළොන්නරුව. එතකොට මේ රාජරාජයි රාජේන්ද්‍ර චෝලවයි පරාජයට පත් කරලා පොළොන්නරුව ඉස්සෙල්ලාම අගනගරයේ බවට පත් කරගන්නේ පළවන විජයබාහු එහෙම නැත්නම් මහා විජයබාහු රජතුමා. ඔයාලට මතක ඇති පුතේ මේ මහා විජයබාහු ගැන තමයි අර පනාකඩුව තඹසන්න සීම සඳහන් වෙන්නේ. මොකද මහා විජයබාහු කුමාරයා එතකොට ළමා කාලේ ඉන්නේ කැලේනේ. එතකොට කැලේ ඉද්දී එයාට උදව් කරනවා සිත්නාරු බිම්හි බුදල්නා නැත්නම් බුද්ධරාජ කියලා කෙනෙක්. එතකොට එයාට දුන්න තාන්න මාන්න වරප්‍රසාද ගැන තමයි අන්නේ පනාකඩුව තඹසන්නසේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට පනාකඩුව තඹසන්නස අයිති වෙන්නේ පළවන විජයබාහු රජතුමාටම තමයි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. මහා පරාක්‍රම බහුරත්තුමාගේ බිසව කවුද කියලා අහනවා පුතේ. මහා පරාක්‍රම බහුරත්තුමාගේ බිසව වෙන්නේ ලීලාවතී. ඔයා දන්නවා පුතේ ලීලාවතී රජින තමයි පොළොන්නරුවේ තුන් පාරක් රජ වෙත රජිනත් උනේ. නිශ්ශංගමල රජතුමාගේ බිසව අහනවා. නිශ්ශංගමල රජතුමාගේ බිසව වෙන්නේ කල්යාණවතී. පොළොන්නරු රාජධානිය බිඳවැටීමට බලපෑ ආසන්නම හේතුව අහනවා පුතේ. පොළොන්නරුව බිඳවැටීමට බලපාපු ආසන්නම හේතුව වෙන්නේ කාලිංග මාග ආක්‍රමණය. කාලිංග මාග පොළොන්නරුව ආක්‍රමණය කරන විට පොළොන්නරුවේ පාලකයා වුණේ කවුද කියලා අහනවා. පොළොන්නරුවේ පාලකයා වුණේ පරාක්‍රම පාණ්ඩය. හරිද? පුතේ එතකොට අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපාපු ආසන්නම හේතුව තමයි රාජරාජ හා රාජේන්ද්‍ර චෝලගේ ආක්‍රමණය. පොළොන්නරුව බිඳවැටීමට බලපාපු ආසන්නම හේතුව වෙන්නේ මොකක්ද? කාලිංග මාග ආක්‍රමණය. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. ලංකාවේ දෙවන නාගරීකරණයේ පිළිඹු වෙන නගර අහනවා. පුතේ දෙවන නාගරීකරණයටනේ අයිති වෙන්නේ ඔය දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ ඔන්න ඔය රාජධානි ටික. ඒතකොට මෙතන තියෙන උත්තරත් එක්ක දෙවන නාගරීකරණයට අයිති වෙන්නේ දඹදෙණිය සහ යාපහුව රාජධානිය තමයි අයිති වෙන්නේ. ඊළඟට රජරට ශිෂ්ටාචාරයේ බිඳවැටීමෙන් පසු ගිරිදුර්ග ආශ්‍රිතව බිහිවෙච්ච රාජධානි. පුතේ ගිරිදුර්ග කියලා කියන්නේ කඳුනේ. එහෙනම් කඳු ගැටවල බිහිවෙච්ච රාජධානි දෙකක් තියෙනවා. එකක් තමයි දඹදෙණිය රාජධානිය සහ යාපහුව රාජධානිය. එහෙනම් උත්තරේ 2. රජරට ශිෂ්ටාචාරයේ බිඳවැටීමෙන් පසු ගංගා ආශ්‍රිතව බිහිවෙච්ච රාජධානි. පුතේ ගංගාවක් සහ කඳු ගැට ওই දෙකම ආශ්‍රිතව බිහි වෙන රාජධානි දෙකක් තියෙනවා. එකක් තමයි මහනුවර සහ ගම්පොළ. මොකද අපි දන්නවා මහනුවර සහ ගම්පොළ තියෙන මධ්‍යම කඳුකර ප්‍රදේශයේ. එතකොට ගිරිදුර්ග වලින් ආරක්ෂාව ලැබෙනවා. අනිත් පැත්තෙන් මහනුවර සහ ගම්පොළ ගාව තියෙනවා මොකක්ද? මහවැලි ගඟ. එතකොට මහනුවර සහ ගම්පොළ කියන රාජධානි තමයි මේකට උත්තරේ වෙන්නේ. බලමු ළමයි 12 වෙනි ප්‍රශ්නේ. දෙවන පරාක්‍රම බාහු රජ දවස අග්නිදිග ආසියා කලාපයෙන් ලංකාවට අභියෝග කළේ කවුද කියලා අහනවා. උත්තරේ තමයි කවුද? චන්ද්‍රබානු. දන්නවා ඇති දෙවන පරාක්‍රම බාහුට අපි කියනවා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත කියලා. එයාගේ කාලේ ලංකාව ආක්‍රමණය කරනවා චන්ද්‍රබානු කියන කෙනා.
පුතේ ඔයගලන්ට මතක ඇති චන්ද්‍රබානු දෙපාරක් ලංකාව ආක්‍රමණය කරනවනේ. ওই පළවෙනි පාර ආක්‍රමණය කරලා එයා පූජනීය වස්තුවක් ඉල්ලුවා කියලා කියනවා. හැබැයි පූජනීය වස්තුව මොකක්ද කියලා සඳහනක් වෙන්නේ නැහැ. දෙවන පරාක්‍රම බහුව මොකද කරන්නේ? චන්ද්‍රබානුට ප්‍රහාර එල්ල කරලා චන්ද්‍රබානු පරාජයටපත් කරනවා. ඊළඟට චන්ද්‍රබානු මොකද කරන්නේ? දෙවන පාරත් ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා මොකද කරන්නේ? චන්ද්‍රබානු මේ අවස්ථාවේ නම් කෙලින්ම දළදා වහන්සේ කියන්නේ ලංකාවේ රාජ්‍ය බලය තමයි ඉල්ලන්නේ. හැබැයි මේ අවස්ථාවේදීත් දෙවන පරාක්‍රම බහුව මොකද කරන්නේ? පාණ්ඩයන්ගෙන් එහෙම ආධාර අරගෙන චන්ද්‍රබානුට ගහනවා. චන්ද්‍රබානු මේ අවස්ථාවේදී ජීවිතක්ෂයටපත් වෙනවා. ඒතර මතක තියාගන්න ඔය චන්ද්‍රබානු කියන කෙනා දකුණු ඉන්දියානු කෙනෙක් නෙමෙයි. මේ චන්ද්‍රබානු කියන කෙනා එන්නේ ලංකාවට අග්නිදිග ආසියානු කලාපෙන්. ඒ කියන්නේ ඔය ජාවා, සුමාත්‍රා, බුරුමය ඔන්න ඔය වගේ ප්‍රදේශයකින් ලංකාව ආක්‍රමණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ. ලංකාව දෙවන පරාක්‍රම බහු රජුගේ කාලේ සිටි ප්‍රධාන ඇමතිවරයා. පුතේ දෙවන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ හිටියේ ප්‍රධාන ඇමතිවරයා තමයි දේවපති රාජ ඇමතිවරයා. ඕගොල්ලෝ අර මේ බලලා තියෙනවා නම් සිරිපැරකුම් චිත්‍රපටිය. සිරිපැරකුම් චිත්‍රපටිය බලලා තියෙනවා නම් මෙන්න මේ දෙවන පරාක්‍රම බහු රජතුමා ගැන තමයි යන්නේ. ඒකේ ඉන්න මොන ඔය දේවපති රාජ කියන ඇමතිවරයා ගැනත් ඒකේ සඳහන් වෙනවා. ඊළඟට 14. යාපහුව යුගයේ පළවන බුවනික බහු රජු විදේශ සබඳතා පැවැත්වුවේ කුමන රට සමගද කියලා අහනවා. පුතේ යාපහුව යුගයේදී පළවන බුවනික බහු රජතුමා සබඳතා පැවැත්වුවේ මිසරයත් එක්ක. ওই මිසරයට අපි ඊජිප්තුව කියලාත් කියනවා මතක ඇති. පළවන බුවනික බහු රජතුමා ඊජිප්තුවේ ඉන්න සුල්තාන්ව හම්බ වෙන්න ලංකාවෙන් දූත පිරිසක් ඊජිප්තුවේ අගනගරයේ වෙච්ච කයිරෝ වලට යවුවා කියලා සඳහන් වෙනවා. ඒතර උත්තරේ වෙන්නේ මිසරය. 15. පාණ්ඩේ හමුදා යාපහුව බලකොටුවට පහර දී දළදාව රැගෙන ගොස් ඒ බාර දුන්නේ කුමන රජුටද කියලා අහනවා. පුතේ බාර දුන්නේ මෙන්න මේ කුලශේඛර කියන රජතුමාට තමයි බාර දෙන්නේ. මොකද යාපහුව යුගයේදී ලංකාවට පාණ්ඩයන් ආක්‍රමණය කරනවනේ. ආක්‍රමණය කරන මොකද මේ වෙලාවේදී යාපහුවේ දේශපාලනය අස්ථාවර වෙලා තියෙන්නේ. මොකද රාජ උරුමය සඳහා කුමාරවරු සටන් කර කර ඉන්නවා. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? පාණ්ඩයන් ලංකාව ආක්‍රමණය කරලා යාපහුව බලකොටුවට පහර දීලා දළදා වහන්සේ අරන් ගිහිල්ලා බාර දෙනවා. බාර දෙන්නේ කුලශේඛර කියන පාණ්ඩ්‍ය රජතුමාට තමයි බාර දෙන්නේ. ඊළඟට 16. 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කළේ පුතේ කුරුණෑගල යුගයේ. ගම්පොළ යුගයේ අවසානයේ ලංකාවට එල්ල වුණේ චීන ආක්‍රමණයක්. ඊළඟට ගම්පොළ යුගයේ රජකම උරුම වුණේ කෙසේද කියලා අහනවා. පුතේ ගම්පොළ යුගයේ රජකම උරුම වුණේ රජුගේ සහෝදරියගේ පුතාට. පුතේ ඔය රජුගේ සහෝදරියගේ පුතාටම ඔක තවත් නමකින් අපි කියනවා මාමාගෙන් පසු බෑනාට කියලා. හරිද? ළමයි එතකොට ලංකාවේ සාමාන්‍ය රාජ උරුමය ලැබුණ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවනේ. එකක් තමයි පියාගෙන් පස්සේ පුතාට රජකම ලැබෙනවා. ඊට අමතරව වැඩිමහල් සහෝදරයාගෙන් බාල සහෝදරයට රජකම ලැබෙනවා. ඔන්න ඔය ප්‍රධාන ක්‍රම දෙක නැතුව තුන්වෙනි ක්‍රමයක් විදිහට තමයි මෙන්න මේ රජුගේ සහෝදරියගේ පුතාට එහෙම නැත්නම් මාමාගෙන් පසු බෑනාට කියලා රජකම උරුම වෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මහනුවර යුගයේදී රජකම උරුම වුණා කොහොමද? රජුගේ විසවගේ සහෝදරයාට රජකම හම්බ වුණා. එතකොට ලංකාවේ ගත්තාම රජකම උරුම වෙච්ච ප්‍රධාන ආකාර 4ක් විතර තියෙනවා. හරි. හැබැයි ඕකෙන් ප්‍රධානතම ආකාර දෙක වෙන්නේ තාත්තගෙන් පස්සේ පුතාට නැත්නම් වැඩිමහල් සහෝදරයාගෙන් පස්සේ බාල සහෝදරයාට. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ. ගම්පොළ රාජ්‍ය සමයේ ලංකාවට පැමිණි අරාබි සංචාරකයා කවුද කියලා අහන පුතේ ලංකාවට ආවේ ඉබන් බතූතා කියන කෙනා. මතක ඇති පුතේ ඉබන් බතූතා කියන කෙනා ලංකාවට ඇවිල්ලා එයා මේ ශ්‍රීපාදස්ථාන හිමත් වන්දනාමාන කරානේ. එතකොට මතක ඇති ඉබන් බතූතා කියන කෙනා ලංකාවට එන්නේ එතකොට ගම්පොළ යුගයේ ඇවිල්ලා සාමාන්‍යයෙන් කියන්නේ යාපනයේ හිටපු ආර්ය චක්‍රවර්තීන්ගේ උදව් අරගෙන අපි යාපනයේ පාලනය කරන රජවරුන්ට කියන්නේ ආර්ය චක්‍රවර්තීන්නේ. එතකොට මෙන්න මේ ආර්ය චක්‍රවර්තීන්ගෙන් උදව් අරගෙන තමයි ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරා කියලා කියන්නේ. ඊළඟට චීනයේ යුන්ලු අධිරාජ්‍යය විසින් ලංකාවට එවන සෙනවියා කවුද කියලා අහනවා. සෙනවියාගේ නම තමයි චෙන් හෝ. ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය තුළ ඇති භාෂාවක් නොවන්නේ ලතින් භාෂාව. ඔය පුතේ ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය පිහිටුවන්නේ මේ චෙන් හෝ සෙනවියානේ. මොකද චෙන් හෝ සෙනවියා ලංකාවට එනවා ගම්පොළ යුගයේ ගම්පොළ යුගයේ චෙන් හෝ සෙනවියා ලංකාවට ආවට මේ කාලේ අර රයිගම හිටිය අලකේශ්වර මෙයා වැඩි පිළිගත්තේ නැහැ. මේ හින්දා මොකද උනේ චෙන් හෝ සෙනවියා තමන් ගෙන ආපු පුද පඬුරු හැම දෙයක්ම දෙවුන්දර දේවාලයට පූජා කරලා එතන සෙල්ලිපියක් පිහිටවනවා. අපි ඒකට කියනවා ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය කියලා. ඒකට ත්‍රිභාෂා ලිපිය කියලා කියන්නේ ඒකේ භාෂා තුනක් තියෙනවා.
භාෂා තුන තමයි චීන භාෂාව තියෙනවා, පර්සියන් භාෂාව තියෙනවා සහ දෙමළ භාෂාව තියෙනවා. නැත්තේ එතකොට ඕකේ ලතින් භාෂාව. හරිද? එතකොට මතක තියාගන්න ගාල්ලි ත්‍රිභාෂා ලිපිය තුල භාෂා තුනක් තියෙනවා. තියෙන්නේ චීන, පර්සියන් සහ දෙමළ කියන භාෂා. ඊළඟට ගම්පොළ තුන්නන වික්‍රමබාහු රජතුමා විසින් අගනා ලී කැටයම් වලින් කළ නිර්මාණය. පුතේ ලී කැටයම් කිව්ව ගමන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇම්බැක්කේ දේවාලය තමයි ලී කැටයම් වලට ප්‍රසිද්ධ තුන්නන වික්‍රමබාහු රජතුමා විසින් හදපු දේවාලය වෙන්නේ. සිය මව වූ සුනේත්‍රා දේවිය සිහිවීමට සුනේත්‍රා දේවී පිරිවන ඉදි කළේ කවුද? කෝට්ටේ හිටපු 6 වන පරාක්‍රමබාහු. හොඳට මතක තියාගන්න සුනේත්‍රා දේවී පිරිවන ඉදි කළේ 6 වන පරාක්‍රමබාහු රජතුමා. පුතේ අනික් කතාව තමයි ලංකාව පළවෙනි පාරට එක්සේසත් කළේ දුටුගැමුණු රජතුමානේ. එතකොට ලංකාව අවසාන වරට එක්සේසත් කළේ කෝට්ටේ හිටපු 6 වන පරාක්‍රමබාහු රජතුමා. ඒ දෙක මතක තියාගන්න පළවෙනි පාර නම් දුටුගැමුණු, අන්තිම පාර නම් 6 වන පරාක්‍රමබාහු. 24 කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජුගේ කාලේ යාපනය අල්ලා ගැනීමට පිටත් කළේ කවුද කියලා අහනවා. පුතේ යාපනය අල්ලා ගැනීමට පිටත් කළේ සපුමල් කුමාරයාව. පුතේ ඔයගොල්ලෝ දන්නවා ඇති 6 වන පරාක්‍රමබාහු රජතුමාට හදා වඩාගත්තු පුතාලා දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් තමයි සපුමල් කුමාරයා, අනිත් කෙනා තමයි අම්බුලගල කුමාරයා. එතකොට මේ යාපනයේ රාජධානිය යටත් කරගන්න යව්වේ මෙන්න මේ සපුමල් කුමාරයාව තමයි යව්වේ. ඊළඟට සපුමල් කුමාරයා කෝට්ටේ රජකමට පත් වුණේ කවර නමින්ද? 6 වන බුවනික බාහු නමින් තමයි රජකමට පත් වෙන්නේ. ඊළඟට 6 වන බුවනික බාහු රජුගේ මෙහෙයවීම මත සීහල සංඝ කැරැල්ල මැඩ පැවැත්වුවේ කවුද කියලා අහනවා. පුතේ සීහල සංඝ කැරැල්ල මැඩ පැවැත්වුවේ අම්බුලගල කුමාරයා. පුතේ ඔතන මෙහිම කතාවක් වෙනවනේ. මොකද්ද මේ දැන් මේ සීහල සංඝ කැරැල්ල කියලා කියන්නේ? දැන් කෝට්ටේ 6 වන පරාක්‍රම බාහුව ඉන්නවනේ. කෝට්ටේ 6 වන පරාක්‍රම බාහු රජතුමා රජකමේ ඉන්නකොට මං කිව්වා කෝට්ටේ 6 වන පරාක්‍රම බාහු රජතුමාට හිටියේ හදා වඩා ගන්න ගත්තු පුතාලා දෙන්නෙක් තමයි හිටියේ. කවුද? සපුමල් සහ අම්බුලුගල. එතකොට 6 වන පරාක්‍රම බාහු රජතුමාගේම පුතාලා නෙමෙයි මේ දෙන්න. සපුමලුයි අම්බුලුගලයි කියලා කියන්නේ 6 වන පරාක්‍රම බාහුගේම පුතාලා නෙමෙයි. හැබැයි 6 වන පරාක්‍රම බාහුට පුතාලා හිටියේ නැති වුණාට මෙයාට හිටියේ දුවෙක්. දුවගේ නම තමයි කවුද? උලකුඩේ දේවී. එතකොට උලකුඩේ දේවිය විවාහ වෙලා හිටියේ රාජසභාවේ කවියෙක් වෙච්ච නන්නූර් තුනයාර කියන කෙනත් එක්ක. හැබැයි මේ උලකුඩේ දේවියටයි නන්නූර් තුනයාරටයි ළමයි හිටියේ නෑ. මෙන්න මේ අවස්ථාවට තමයි මැදිහත් වුණේ කවුද? තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ මොකද කරන්නේ? උලකුඩේ දේවියට පුතෙක් ලබා දෙන්න කියලා කැලණියේ ඉන්න විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලනවා. ඔන්න ඕකට තමයි අර සැලලිහිණි සංදේශය ලියවෙන්නේ. කොහොම හරි සැලලිහිණි සංදේශය අනුව හරි දෙයියෝ දීලා හරි කොහොම හරි වෙලා ඔන්න උලකුඩේ දේවියට ඔන්න පුතෙක් හම්බ වෙනවා. පුතාගේ නම තමයි කවුද? ජයබාහු. දැන් කෝට්ටේට 6 වන පරාක්‍රම බාහු මොකද කරන්නේ? තමාගෙන් පස්සේ රජකම දෙන්නේ කාටද? අල තමන්ගේ දුව වෙච්ච උලකුඩේ දේවියගේ පුතා වෙච්ච කාටද? ජයබාහුට. මේක බලාගෙන ඉන්නවා කවුද? මේක බලාගෙන ඉන්නවා කවුද? යාපනයේ හිටපු සපුමල් කුමාරයා. සපුමල් කුමාරයා මොකද කරන්නේ? කෝට්ටේට ඇවිල්ලා අර ජයබාහු කුමාරයාව මරලා දාලා රාජ්‍ය බලය ලබා ගන්නවා. එතකොට ළමයි ඇත්තටම අර සපුමල් කියලා කියන්නේ රාජුරුමේ තියෙන කෙනෙක් නෙමෙයිනේ. හැබැයි අර රාජුරුමේ තියෙන කෙනෙක්ව තමයි මෙයා මැරුවේ. මොකද ජයබාහු කියලා කියන්නේ රාජුරුමේ තියෙන කෙනෙක්. මෙන්න මේ දැන් ඉතින් සපුමල් කෝට්ටේ රජ වෙනවනේ 6 වෙනි බෝනික බාහු කියලා. එතකොට එයාට රාජ උරුමයක් නැහැනේ ඇත්තටම නීත්‍යානුකූල උරුමයක් නැහැනේ. ඔන්න ඔය හින්දා තමයි මේ 6 වෙනි කවුද 6 වෙනි බෝනික බාහු. එහෙම නැත්නම් සපුමල් කුමාරයාට විරුද්ධව කෝට්ටේ කැරැල්ලක් ඇති වෙන්නේ. අපි ඒකට තමයි කියන්නේ සීහල සංඝය නැත්නම් සිංහල පෙරළිය කියලා. ඊළඟට ඔය සීහල සංඝ කැරැල්ල මිහිවු නායකයින්ට සමාව දීමට අදාළ සෙල්ලිපියක් තියෙනවා. පුතේ ඒක තමයි දැඩිගම අභයදාන සෙල්ලිපිය කියන එක. පුතේ ওই සීහල සංඝ කැරැල්ල මෙහි වුවේ ප්‍රධාන නායකයෝ දෙන්නේ. එක්කෙනෙක් තමයි කවුද? කැකුලන්දල සිරිවර්ධන පතිරාජ. අනික් කෙනා තමයි කූරගම හිමි. ඔය කැකුලන්දල සිරිවර්ධන පතිරාජවයි කූරගම හිමිවයි අල්ලගන්නවා කවුද? අම්බුලගල කුමාරයා. හැබැයි අම්මුලගල කුමාරයා මේ දෙන්නව අල්ලගෙන කාටද 6 වෙනි බුවනික බාහු රජතුමාට. ඒ කියන්නේ සප්මල් කුමාරයා ඉදිරියේ පැමිණුවත් සපුමල් කුමාරයා මොකද කරන්නේ? මේ දෙන්නව මරන්නේ නැහැ. ඒ දෙන්නට සමාව ලබා දෙනවා. ඒ සමාව දීම ගැන සඳහන් වෙනවා දෙදිගම අභයදාන ලිපියේ. ළමයි ඒක නමේම තියෙනනේ මේ අභයදාන කිව්වහම අභයදාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර එයාට ජීවිත දාණය දුන්නා කියන අදහසනේ. එතකොට ඒ සමාව ලබා දීම ගැන සඳහන් වෙන්නේ දෙදිගම අභයදාන සෙල්ලිපියේ. 28
අම්බුලුගල කුමාරයා කෝට්ටේ රජකමට පත් වෙන්නේ 8 වන වීර පරාක්‍රම බාහු නමින්. යාපනයේ රාජධානියේ ආරම්භක පාලකයා වෙන්නේ ළමයි විජය කුලංකේ. සංදේශකාව්‍ය ලිවීම ආරම්භ වෙන්නේ මොන යුගයේද? පුතේ සංදේශකාව්‍ය ලිවීම ආරම්භ වෙන්නේ ගම්පොළ යුගයේ. හරිද? සංදේශකාව්‍ය ලිවීම ආරම්භ වෙන්නේ ගම්පොළ යුගයේ. ඊළඟට පෘතුගීසින් මෙරටට පැමිණ අවදියේ කෝට්ටේ රජතුමා කවුද කියලා අහනවා. පෘතුගීසීන් ලංකාවට එන කාලේ කෝට්ටේ පාලකයා විදියට ඉන්නේ 8 වන වීර පරාක්‍රම බහු රජතුමා. හරිද? ඒ කියන්නේ අම්බුලුගුල කුමාරයා තමයි කෝට්ටේ පාලකයා විදියට ඉන්නේ. පැරණිම සංදේශ කාව්‍යයන් දෙක අහනවා. පුතේ පැරණිම සංදේශ කාව්‍යයන් දෙක වෙන්නේ මවුරු සංදේශය සහ තිසර සංදේශය. මතක තියාගන්න සංදේශ කාව්‍ය ලිවීම ආරම්භ වුණේ ගම්පොළ යුගයේ. හැබැයි ඒක ජනප්‍රිය වුණේ කෝට්ටේ යුගයේදී. ඊළඟට සිංහලයේ මහා කාව්‍ය වෙන කෞසිලමින රචනා කළේ කවුද කියලා අහන පුතේ කෞසිලමින රචනා කළේ දෙවන පරාක්‍රම බහු රජතුමා. කෝට්ටේ 6 වන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ මහනුවර කැරැල්ලක් ඇති කළේ ජෝතිය සිටුවරයා. ඊළඟට උඩරට රාජධානිය ආරම්භක පාලකයා වෙන්නේ කවුද? සේනා සම්මත වික්‍රමබාහු. හරිද? එතකොට ඔන්න ඔය වගේ කෙටි ප්‍රශ්න ටිකක් තමයි ළමයි ඔන්න තියෙන්නේ. මතක තියාගන්න උඩරට රාජධානිය ආරම්භක පාලකයා වෙන්නේ සේනා සම්මත වික්‍රමබාහු. ඊළඟට ජයවීර බණ්ඩාරගෙන් පස්සේ උඩරට රජකමට පත් වුණේ කවුද ළමයි? ජයවීර බණ්ඩාරගෙන් පස්සේ උඩරට රජකමට පත් වෙන්නේ කරලියද්දේ බණ්ඩාර. පළවන රාජසිංහ රජතුමාට උඩරට අත්පත් කර ගැනීමට උදව් කළේ කවුද? පේරාදෙණියේ හිටපු වීරසුන්දර බණ්ඩාර. වීරසුන්දර බණ්ඩාරගේ පුතා කවුද? කොණප්පු බණ්ඩාර. පුතේ මතක ඇති කොණප්පු බණ්ඩාර තමයි පළවන ඉමලධර්ම සූරිය කියලා රජ වෙන්නේ ඈ. ඊළඟට සීතාවක රාජසිංහ හෙවත් පළවන රාජසිංහ රජුගේ කුඩා කාලයේ නම වෙන්නේ මොකක්ද? ටිකිරි. පළවන ඉමලධර්ම සූරිය රජතුමා නීත්‍යානුකූල රාජෝරුමය ලබා ගැනීමට විවාහ කරගත්තේ කාවද? කුසුමාසන දේවිව. විමලධර්ම සූරිය රජතුමා විසින් මෙහෙයවපු පෘතුගීසි ආක්‍රමණ දෙකක් අහ තියෙනවා. මොකක්ද? දන්තුරේ සටන සහ බලන සටන. ඊළඟට සෙනරත් රජු වෙනුවෙන් රන්දෙනවල සටන මෙහෙයුවේ කවුද කියලා අහනවා. මහා ස්ථාන කුමාරයා. රන්දෙනවල සටනින් පරාජයට පත් වෙච්ච පෘතුගීසි කපිතාන්වරයා අහනවා. පුතේ රන්දෙනවල සටනින් පරාජයට පත් වුණේ කොන්ස්ටන්තිනූද සා. දෙවන රාජසිංහ රජුගේ කුඩා කාලයේ නම මොකක්ද? මහා ස්ථාන කුමරු. පෘතුගීසින් පළවා හැරීම සඳහා ලන්දේසින්ගෙන් සහාය ලබා ගත්තේ දෙවන රාජසිංහ රජතුමා. පුතේ ඒ හින්දාමනේ කියන්නේ අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්නේ. එතකොට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන ප්‍රස්තාව පිරුල එහෙම ඇති වෙන්නේ දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ. වෙච්ච ඔන්න ඔය සිදුවීමත් එක්ක. ඊළඟට දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර කිවිසුමක් අත්සන් කළේ 1638. ඊළඟට 1638 වර්ෂයේ ගන්නොරු සටන මෙහිවූ පෘතුගීසි කපිතාන්වරයා අහනවා. පුතේ ගන්නොරු සටන මෙහිව්වේ දියෝගෝ ද මේලෝ ක්‍රැස්තෝ කියන කපිතාන්වරයා. 1638 ලන්දේසි පාර්ශවය වෙනුවෙන් ගිවිසුම අත්සන් කළ ලන්දේසි කපිතාන්වරයා අහනවා. පුතේ 1638 ගිවිසුමේ ලන්දේසි පාර්ශවය වෙනුවෙන් අත්සන් කළේ මෙන්න මේ වෙස්ටර් වෝල්ඩ් කියන කෙනා. හරි. පුතේ මොකක්ද මේ 1638 ගිවිසුම කියලා කියන්නේ? පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කතා කරගෙන ඉමියන්කෝ. ළමයි මේ දෙවන රාජසිංහ රජතුමා ලංකාවේ රජකම කරනකොට දෙවන රාජසිංහ රජතුමාට ඕන වෙනවා ලංකාවෙන් පෘතුගීසීන් පන්නලා දාන්න. හැබැයි දෙවන රාජසිංහ රජතුමාට දැනගන්නවා මේ පෘතුගීසීන් පන්නලා දාන එක ලේසි වෙන්නේ නැහැ. මොකද පෘතුගීසීන්ට නාවික බලයක් තියෙනවා. එතකොට අපි පෘතුගීසීන්ට පන්නලා දාන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම නාවික බලයේ තියෙන වෙනත් ජාතියකගේ සහයෝගය අපි ගන්න ඕනේ කියලා මෙයාට හිතෙනවා. මේ වෙලාවේදී මොකද වෙන්නේ? වෙස්ටර් වෝල්ඩ් කියන ලන්දේසි කපිතාන්වරයා මඩකලපු වරායට ඇවිල්ලා මඩකලපු වරායේ තියෙන පෘතුගීසි බලකොටු වලට පහර දෙනවා. මේක වාසියක් කරගන්නවා කවුද? දෙවන රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ රජතුමා මොකද කරන්නේ? පෘතුගීසීන් පන්නලා දාන්න මෙයාට ඕනේ වෙන්නේ. ඒ හින්දා මොකද කරන්නේ? මෙන්න මේ වෙස්ටර් වෝල්ඩ් එහෙම නැත්නම් ලන්දේසීන් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. ඒ ගිවිසුම අත්සන් කරන්නේ 1638. පුතේ එතකොට 1638 ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙන්නෙක් ඉන්නවා. ලන්දේසි පාර්ශවය වෙනුවෙන් ඉන්නේ වෙස්ටර් වෝල්ඩ් කියන කෙනා. උඩරට පාර්ශවය වෙනුවෙන් කවුද ඉන්නේ? දෙවන රාජසිංහ රජතුමා. පුතේ ওই ගිවිසුමේ ප්‍රධාන වගන්ති හතරක් තියෙනවා. පළවෙනි එක තමයි අපි සරලව මෙහිම මතක තියාගමු. පළවෙනි වගන්තිය තමයි පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන් උඩරට රජතුමාට උදව් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන්ට යන යුද වියදම උඩරට රජතුමා විසින් කුරුඳු, ගම්මිරිස්,
මී ඉටි වගේ වෙළඳ ද්‍රව්‍ය වලින් ගෙවන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඇතුන් හැර උඩරට සෙසු වෙළඳ ඒකාධිකාරිය ලන්දේසීන්ට ලබා දෙන්න ඕනේ. අන්තිම එක තමයි ඔය අන්තිම වගන්තිය තමයි මතභේදයට හේතු වෙන්නේ. අන්තිම වගන්තිය තමයි පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල උඩරට රජු කැමතිනම් පමණක්. හොඳට මතක තියාගන්න. උඩරට රජු කැමතිනම් පමණක් ලන්දේසි හමුදාව නතර කළ යුතුය. පුතේ දැන් ඔය හතරන වගන්තිය සඳහන් වෙනවනේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල උඩරට රජු කැමතිනම් විතරයි ලන්දේසි හමුදාව නතර කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ළමයි ලන්දේසීන් මොකද කරන්නේ? හිතාමතාම ලන්දේසීන්ගේ ගිවිසුමට අර උඩරට රජු කැමතිනම් පමණක් කියන වචනේ හලනවා. ඒක උමනාවෙම තමයි හලන්නේ. එතකොට ලන්දේසීන්ගේ ගිවිසුමේ තියෙන්නේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසි හමුදාව නතර කළ යුතුය කියලා. පසු කාලීනව දෙවන රාජසිංහ රජතුමා සහ ලන්දේසීන් අතර මතගැටුම් ඇති වෙන්න හේතු වෙන්නේත් ඔන්න ඔය කාරණාව. හරිද? ඊළඟට 49 වෙනි ප්‍රශ්නේ. උඩරට අවසාන සිංහල රජතුමා කවුද කියලා අහනවා වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. පුතේ ওই වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාට තවත් නම් දෙකක් කියනවා කුණ්ඩසාලේ කුමාරයා කියලාත් කියනවා සෙල්ලම් නිර්දු කියලාත් කියනවා. 50. නායක්කර වංශයේ ආරම්භක පාලකයා වෙන්නේ ශ්‍රී විජයරාජසිංහ රජතුමා. මහනුවර යුගයේ සංඝරාජ පදවිය දැරුවේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ. සියම් දේශයට දූතයින් යවා උපාලි හිමියන් ප්‍රමුඛ උපසම්පදා භික්ෂුන් වහන්සේලා ලංකාවට වැදව කරගත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. පුතේ මතක තියාගන්න ඔය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලය වෙනකොට ලංකාවේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හිටියේ නැහැ. හරිද? ඒ හින්දා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මොකද කරන්නේ? ලන්දේසීන්ගෙන් නැව් ආධාර ලබාගෙන සියම් දේශයෙන් පුතේ සියම් දේශය කියලා කියන්නේ වර්තමාන තායිලන්තය. තායිලන්තයෙන් මොකද කරන්නේ? උපාලි හිමියන් ප්‍රමුඛ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා ලංකාවේ නැවත උපසම්පදාව පිහිටවනවා. පුතේ එතකොට උපාලි හාමුදුරුවෝ ලංකාවට ආවේ සියම් දේශයෙන්නේ. ඒ හින්දා ලංකාවේ සියම් නිකාය ආරම්භ වෙන්නේ මෙන්න මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ. ඊළඟට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ ලංකාවට ආපු ඉංග්‍රීසි දූතයා කවුද කියලා අහනවා. පුතේ ඉංග්‍රීසි දූතයාගේ නම තමයි ජෝන් ෆයිබස්. ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්තේ කාගේ කාලෙද ළමයි? රාජාදී රාජසිංහ රජුගේ කාලයේ. තමයි හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තේ රාජාදී රාජසිංහ රජතුමාගේ කාලයේ. හැබැයි ඉංග්‍රීසීන් මුළු ලංකාවම අල්ලගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ. ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජකමට පත් වුණේ කන්නසාමී කුමාරයා. පුතේ මතක ඇති රජ වෙන්න හිටියේ කවුද? මුත්තුසාමි. හැබැයි රජ උනේ කවුද? කන්නසාමි. ඊළඟට ඉංග්‍රීසින් ප්‍රථම වරට උඩරට ආක්‍රමණය කළ 1803 ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ කවුද? ෆ්‍රෙඩ්රික් නෝත්. ලංකාවේ අවසාන රජතුමා වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. ඊළඟට 1815 උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වෙන්නේ රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරවරයා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන් අල්ලාගෙන පිටුහල් කළේ ඉන්දියාවේ වෙල්ලෝරයට. හරි ළමයි එතකොට ඔන්න ඔය ටික තමයි MCQ ප්‍රශ්න 60 වෙන්නේ දෙවන නාගරීකරණය සහ මහනුවර පාඩමට අදාළව. පුතේ කෙටි ප්‍රශ්න ටිකකුත් තියෙනවා. අපි කෙටි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගෙන යමු. රජරට ශිෂ්ටාචාරයේ බිඳවැටීමෙන් පසු වියලි කලාපයේ තැන තැන බිහිවෙච්ච කුඩා පරිපාලන ඒකක වලට ළමයි අපි කියන්නේ වන්නි. උඩරට කිවිසුම අත්සංකලයේ කවද ළමයි? 1815 මාර්තු 2. නායක්කර පරපුරේ රාජ්‍ය බලය ලැබෙන්නේ කොහොමද? රජතුමාගේ බිසවගේ සහෝදරයට තමයි රජකම හම්බ වුණේ. ඊළඟට යාපනයේ රාජධානිය පිළිබඳ තොරතුරු තියෙන මූලාශ්‍රම මොනවද? යාල්පාන වෛභවමාලයේ, ශේකරමාලයේ, කෛලායමාලයේ. ඔන්න ඔය පොත් තුන තමයි වැදගත් වෙන්නේ. ඕකිනුත් වැදගත්ම පොත වෙන්නේ යාල්පාන වෛභවමාලය කියන පොත. ඊළඟට යාපනයේ රාජධානියේ පාලකින් හැඳින්වපු විශේෂ නාමය මොකක්ද? ආර්ය චක්‍රවර්ති. 6 වෙනි බෝනික බාහු රජතුමා දවස් ඇති වෙච්ච කැරැල්ලට කියන්නේ සීහල සංඝය නැත්නම් සිංහල පෙරළිය. ඊළඟට මහනුවර රාජධානියේ ඉඩම් අයිතිය හා භුක්තිය ගැන. පුතේ රජවාසලේ ප්‍රයෝජනයට වෙන් කළ ඉඩම් වලට අපි මොනවද කියන්නේ? ගබඩාගම්. රදල ප්‍රධානීන්ගේ සේවාව වෙනුවෙන් වෙන් කළ ඉඩම් වලට කියන්නේ නින්දගම්. විහාර වලට පූජා කරපු ඉඩම් වලට කියන්නේ විහාරගම්. දේවාලවල පූජාවට කරපු ඒවා කියන්නේ දේවාලගම්. ගම්වැසියන් පාරම්පරිකව භුක්ති විඳේවා පරවේණි ගම්. පුතේ ඊළඟට තියෙනවා බදු වර්ග ටිකක්. බදු වර්ග ටික ගත්තහම මොනවද? මඩිගේ බද්ද කියලා කියන්නේ ප්‍රවාහන කටයුතු සම්බන්ධ බද්දක්.
කුරුවේ බද්ද කියලා කියන්නේ උඩරට ඇතුන් ඇල්ලීම සම්බන්ධයෙන් අය කළ බද්දක්. බඩහැල බද්ද කියලා කියන්නේ වළං තැනීම සම්බන්ධයෙන් අය කළ බද්දක්. රදා බද්ද කියලා කියන්නේ රෙදි සේදීම සම්බන්ධයෙන් අය කළ බද්දක්. හැඳ බද්ද කියලා කියන්නේ රෙදි විවීම සම්බන්ධයෙන් අය කළ බද්දක්. හරිද? ළමයි සාමාන්‍යයෙන් ඔය මහනුවර පාඩම ගත්තාම මෙන්න මේ බදු වර්ග ටික සහ මෙන්න මේ ඉඩම් භුක්තිය වගේ දේවල් සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර අහනවා. මෙන්න මේ වගේ ටිකක් වැඩිපුර බලා ගන්න. ළමයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. මගේ නම්බර එක තියෙනවා. එතකොට නම්බරයට හරි මැසේජ් එකක් දාලා අහන්න. මේ පේපර් එහෙම ඔයගොල්ලන්ට ගන්න ඕන නම් මට අනිවාර්යෙන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මම එතකොට මේ PDF ටික ඔයගොල්ලන්ට එවන්නම්. ඒ ටික ළමයි බලලා කරන්න. කරලා කොහොම හරි එක්සෑම් එක අපි ගොඩ දාගමු. හරි ළමයි එහෙනම් අපි ඊළඟ දවසෙත් මේ වගේ වීඩියෝ එකකින්ම හම්බ වෙමු.